හෙලෝ ගයිස්, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. හැබැයි මේ වීඩියෝ එක නම් මට අප්ලෝඩ් කරන්න ටිකක් පරක් වුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ගෙනාවේ වෙසක් දවස්වල මම කොහෙද ගියේ කියලා. වෙසක් පොය දවසේ උදේම අපි පන්සල් ගියා. මොකද අපි උදේ 10ට වගේ පොඩි දන්සලක් දෙන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඒකට යන්න ඕන නිසා තමයි උදේම පන්සල් ගියේ. ඉතින් අපි මුලින්ම පහන් පත්තු කරා. ඊට පස්සේ මල් පූජා කරා. ඉතින් අද මෙන්න මේ වගේ ලස්සනට දානේ පූජා කරලා තිබ්බා. මේ පන්සලේ ලස්සන හිටි බුදු පිළිම වහන්සේ නමක් ඉන්නවා. මේ තියෙන්නේ පිළිම වහන්සේ. ඉතින් අපි අද්දි චෛත්‍යයටත් ලස්සනට බල්බ් වැල් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඇතුලේ තියෙන බුදු මන්දිරය. ඉතින් එතනත් හරි ලස්සනට දානේ පූජා කරලා තිබ්බා. මේ තියෙන්නේ පන්සලේ තියෙන බෝධීන් වහන්සේ. ඊට පස්සේ අපි ඉක්මනට ගෙදර ගිහිල්ලා උදේ කෑමත් කාලා දන්සලට යන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ දන්සල තිබ්බේ මගේ අයියාගේ යාළුවෙක්ගේ ගෙදර. අයියා කියන්නේ මගේ පාර්ට්නර්. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදරට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි යද්දී කට්ටිය මෙන්න මේ විදිහට හට් එකක් ගෙනල්ලා ඒ ටික හද තමයි හිටියේ. අපි අදි ටිකක් පරක් වෙලා තමයි තිබ්බේ. ඉතින් මෙතන තමයි අපි දන්සල දෙන්නේ. අපි දුන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් එක ෆ්ලේවර්ස් වල අයිස්ක්‍රීම් මෙතන තිබ්බා. මට ඇත්තට මෙතන ලොකුවට වීඩියෝස් ගන්න ඕනේ නැහැ. මොකද මේ මම තමයි අයිස්ක්‍රීම් බෙදන්න හිටියේ. ඉතින් තව අක්කලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට උදව්වට හිටියා. ගොඩක් අය ආවා අයිස්ක්‍රීම් කන්න. ඉතින් සමහරු 2-3ක් අරගෙන ගියා. ඉතින් එතන එහා පැත්තේ දන්සලක් තිබ්බා. එතනින් තමයි අපිට දවල් කෑම හම්බුනේ. ඉතින් දන්සල ඉවර වෙලා අපි හවස 4ට වගේ වෙසක් බලන්න යන පිටත් වුණා. ඉතින් අපිට මුලින්ම සෞකාංජි දන්සලක් හම්බුණා. ඊළඟට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් අපි යන මග දිගටම ගොඩක් දන්සල් තිබ්බා. හැබැයි ඉතින් අපි තැන් කීපයක වගේ තමයි නැවැත්තුවේ. ඉතින් අපිට ඊට පස්සේ කිරිකෝපි දන්සලක් හම්බුණා. අපි ඊළඟට අත්තනගලු පන්සලට ගියා. ගම්පහ පැත්තේ තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අද ගොඩක් සෙනග ඉන්නවා. සිරිසංගබෝ රජතුමා යාගේ හිස දන් දීපු ස්ථානය විදිහට තමයි මේ පන්සල ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් ඒ සිද්ධිය පෙන්눔 කරන්න තමයි මේ පිළිම දෙක මේ විදිහට හදලා තියෙන්නේ. මේ පන්සලේ ධාතු මන්දිරයක් තියෙනවා. එතනට යන තැන තමයි මේ තියෙන්නේ. ඉතින් අද සෙනග වැඩි නිසා අපිට පොලිමෙත් ඉන්න වුණා. ඉතින් එතන එහා පැත්තෙම කෞතුකාගාරයක් තියෙනවා. එතන ගොඩක්ම තියෙන්නේ තායිලන්තයෙන් බුරුමයෙන් වගේ පිටරටවල් වලින් ආනයනය කරලා නැත්නම් පන්සලට පූජා කරපු බුදු පිළිම ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අපි පන්සලට ගිහිල්ලා වැඳලා එළියට එද්දී හවස 7 වගේ වුණා. ඊට පස්සේ අපිට බත් දන්සලකුත් හම්බුණා. ඊළඟට අපි ගම්පහ ටවුන් එක පැත්තට ගියා. ඉතින් වෙසක් හින්දා මේ දවස්වල ටිකක් ට්‍රැෆික් එක තිබ්බා. අපි බයික් එකේ ගියපු නිසා එහෙන් මෙහෙන් අස්සෙන් දාලා ගියා. ඉතින් බයික් එකේ ගියපු නිසා මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. මේ තියෙන්නේ ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ. ඉතින් ඒකෙත් දිගටම ලස්සනට වෙසක් කූඩු එල්ලලා බල්බ් වැල් දාලා තිබ්බා.
ඉතින් මේ තියෙන්නේ ගම්පහ යශෝදරා බාලිකා විද්‍යාලය. ඒකත් හරි ලස්සනට සරසලා තිබ්බා. බයික් එකේ එක දිගට ඇවිල්ලා මහන්සි නිසා ඊළඟට අපි පොඩ්ඩක් නැවතිලා හිටියා. ඉතින් ඊළඟට අපි කටුනායක පැත්තට තමයි ගියේ. යන අතරවාරයේ මේ වගේ ලස්සන කැරකෙන කූඩු අපිට හම්බුණා. ඊළඟට අපි කටුනායක හරිය තිබ්බ තොරණක් බලන්න ගියා. මේකේ තිබ්බේ දීගති කෝසල කතා පුවත. ඉතින් මේ පන්සලේ හැමදාම වගේ තොරණක් එක්ක පොඩි වෙසක් කලාපයක් තියෙනවා. මේ වෙසක් කලාපය හදන්නේ දහම් පාසලේම ළමයි. ඉතින් මේ දහම් පාසලේ ළමයි ගෝනි වලින් ඊට පස්සේ ඉරටු පොල් කොළ මෙන්න මේ වගේ අපි හිතන්නේවත් නැති අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ වෙසක් නිර්මාණ කරලා තිබ්බේ. ඉතින් එයාපෝට් කැම්ප් එක ළඟත් ලස්සනට මෙන්න මේ වගේ කූඩු වගේක් හදලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි යද්දී ආයෙම අපිට බත් දන්සලක් හම්බුණා. ගොඩක් සෙනග නැති නිසා අපි ඒකටත් ගියා. ඊට පස්සේ අපි අන්තිමටම දෝණගහල් තියෙන පන්සලකට ගියා. ඉතින් ඒ පන්සලෙත් දහම් පාසල් ළමයි එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන නිර්මාණ කරලා තිබ්බා. ඉතින් මේ විදිහට තමයි මගේ වෙසක් දවස ගෙවුනේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.